Hello guys, welcome back to my channel and this is Your Hungry Explorer. හරි ඉතින් අද කරන්න යන්නේ quick food review එක. මම කාලයක් තිස්සේ ආසාවෙන් හිටියා pizza hut එකේ බිරිත්ස එකක් කන්න. ඒ උනට මට chance එකක් හම්බුන්නේ නැහැ. ඒක තියෙන්නේ උදේ 11 ඉඳන් හවස 3 වෙනකම්. ඉතින් මම ඉක්මනට ඕඩර් එකක් දැම්මා. එතකොට ඒකේ තිබුණා ಜಾති දෙකක්. බිරිත්සා වෙජ් එකයි බිරිත්සා චිකන් එකයි. ඉතින් මම චිකන් එකෙන් තමයි ඕඩර් එක දැම්මේ. අපි බලමු ඒකේ රස කොහොමද කියලා. හරි ඉතින් මෙන්න මේ වගේ පැකින් එකක තමයි ඒක එන්නේ. ස්පූන් එකක් හම්බ වෙනවා. පර්සනල් pan pizza එක box එක size. අපි දැන් මේක open කරලා බලමු. තියෙන මේ විදිහට මම කලින් වීඩියෝ එකක නම් දැක්කා මේකට ග්‍රේවි එකකුයි සැලඩ් එකකුයි දෙනවා කියලා. ඒ උනට මට මේකට නම් ග්‍රේවි එකකුයි සැලඩ් එකකුයි හම්බුනේ නැහැ. හරි කමන්නේ. අපි බලමු මේකේ රස කොහොමද කියලා. සුවඳ නම් මාරම මරෝ. අපි බලමු. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. අපි දැන් කාලා බලමු රස කොහොමද කියලා. අතර මේකේ රයිස් සහ චිකන් තියෙන මට හිතෙන විදිහට නම් බටර් චිකන් වෙන්න ඇති. ඒක මාරම රහයි. මම හිතනවා මට මතක විදිහට මම ඒ බලපු වීඩියෝ එකේ නම් ඒගොල්ලෝ ග්‍රේවි එකයි ටොමැටෝ සලාඩ් එකකුයි දීලා තිබුණා. මම හිතනවා ඒ දෙක මොකද රයිස් එක නම් කන බලනකොට මේ බ්‍රෙඩ් එක කණ්ඩ ග්‍රේවි එකක් තිබුණා නම් හොඳයි කියලා. අපරාධ මට වෙජ් එකත් අරගෙන බලන්න තිබුණේ කොහොමද කියලා. මොකද දැන් මේකේ චිකන් නේ තියෙන්නේ. ඒකේ මොනවද තියෙනවද කියලා. පොඩක් තික් ඩෝ එකක් තියෙන්නේ. මං හිතන විදිහට නම් ඒකට අනිවාර්යෙන් ග්‍රේවි එකක් ඇඩ් වුණා නම් හොඳයි. මම බලපු වීඩියෝ එකේ නම් තිබුණා. දැන් දෙන්නේ නැද්ද දන්නේ නැහැ. මේක තියෙන්නේ කොච්චර කෑවත් එපා වෙන්නේ නැති රහ. ඇත්තට මට මේකට දුන්න හැකි රස අනුව නම් 8 out of 10 වගේ. මේකට තව ග්‍රේවි එක ඇඩ් වුණා නම් හොඳයි කියලා මට හිතෙනවා ඒ බ්‍රෙඩ් එක කන්න. හරි ඒක කාලා විතරක් බෑනේ. මම තව ඕඩර් කරා මම ආසම එකක්. ඒ තමා සිනමන් රෝල්. ආසයි පිට්සා හට් එකේ සිනමන් රෝල් කන්න. මේක මාරම රහයි. මම පිට්සා හට් එකේ විතරයි සිනමන් රෝල් try කරලා තියෙන්නේ. ඔයාලා වෙන සිනමන් රෝල් හදන ප්ලේස් එකක් දන්නවනම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගන්න. මං අනිවාර්යෙන් ඒක try කරනවා. මේ සිනමන් රෝල් එකට නම් මං අනිවාර්යෙන් දෙනවා 10න් 10.
මේකටම පුද්දුම ආසයි ඒක මාර රහයි හාරීතිං අතර මම ගෙනාවේ ඔච්චරයි ඔයාල නැතර මේ වනක ට්‍රයි කරලා ඇති ඕ ට්‍රයි කරල නැත්තං අනිවරෙන් ට්‍රයි කල බන්න එක මර රහයි එවුනට මම රැකමන් කරනකට ග්‍රේවිය එකක් ඇඩ්ඩුනානම් හොඳයි කියලා මොකද ඒ අන්තිමට බ්‍රෙඩ් එක නිකං කනකොට ඒක ඇත්තරම එක ලොකු හෙම රහක් නැහැ නිකං කනකොට එහෙනම් අපි ඊළඟ පාර වීඩියෝකින් හම්බෙනකං සතුටින් පරිස්සමෙන් ඉන්න එහෙනම් මං ගිහින් එන්න goodbye